අපි දැන් තමයි හරියටම දැක්කේ වීව් එක කොහොමද කියලා. මොකද ඊයරා අපි එද්දි පරක්කු වෙච්ච නිසා මෙන්න මෙහෙම තමයි අපි ඉන්න තැනට පේන්නේ. හරිම ලස්සනයි. අර අතන එතන තියෙනවා සිරිපාදේ. ඉතින් ඒක පාන්දර බලද්දි ලස්සනට පේන ලයිට් දාලා නෑ. ඒක රහයිද? 10යි 10යි. Bajay. Hi. Olha que mano. Eu meio que eu acabei de ficar. Hi. We are having English breakfast today. Okay, we are having Sri Lanka. Hamza English කියනවා. මේ වීඩියෝ එකක් අඩ ලෝකෙට දාන්න. English කියන්නේ. අරයා කියනවා we are having English. Hari අපි ශ්‍රී ලංකන්. ශ්‍රී ලාංකික ආහාර. ෆෙයාලෝන් එස්ටේට් එක ඇතුලේ තියෙන ෆෙයාලෝන් වෝටර්ෆෝල් එකට මේක ටිකක් වෙනස් විදිහේ වෝටර්ෆෝල් එක මේක උඩට ගානට පේන ලස්සනට කණි තලාවක් වගේ තමයි තියෙන ගල උඩින් තමයි දියාල යන්නේ. අපි දැන් ගාඩ්මෝර් ෆෝල්ස් ගමන් ඉන්නේ. අපි පයින් තමයි යන්නේ. ඕන ත්‍රිවිලක යන්නත් පුළුවන්. ත්‍රිවිලක යනවා නම් 3000ක් ගන්නවා අතන ඉඳන් මෙතනට එන්න. වාහනේ එන්න පුළුවන් දුර ඉඳන් පහළට එන්න. ඒනට අපි යන්නේ පයි.
අපි දැන් යන්නේ ගාට්ම ෆෝල්ස් වල ලෝව සයිඩ් එක බලන්න. කලින් ඔයාලා දැක්කේ අප සයිඩ් එක. එතකොට මේ පාරේ තව කිලෝමීටර් එකමාරක් වගේ ඇවිදගෙන යන්න තියෙනවලු. view එකත් ලස්සනයි. ඉතින් අපේ ට්‍රිප් එක අදින් ඉවර වෙනවා. දවස් දෙකක් තිස්සේ අපි ගොඩක් තැන් බලන්න ගියා. අලුත් තැන් හොයාගෙන ගියා. පාරවල් ඇදලා ආයේ ආවා. ලොකු අත්දැකීමක් හැමෝටම. සෝ බලමු ඒ වගේ අලුත් වාහනේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. ප්‍රගතිය උස්සන් අපේ ටික විතර. අපි හැන ඊළඟ වීඩියෝ එකේ තව අලුත් කට්ටියව සෙට් කරගෙන තව ට්‍රිප් එකක් යමු. බයි.